හායි ළමයි අපි අද මේ ලිටරචර් වල පටන් ගමු කොන්ෆ්ලික්ට් පොයම් ටික. මම ලේච පොයම් ටික කරලා ඉවරයි දැන්. ඒක ඉවරයි කියන්නේ ගොඩක් දැම තව කෙක්ෂන් එහෙම එක්සෑම් කිට්ටු වෙනකොට මම තව දාන්නම්. ඒ අතරේ මේ මට හිතුණා ඔයාලට දෙන්න කියලා ඊළඟ කොන්ෆ්ලික්ට් හතරක්. ඒ වගේම තමයි දැන් ඔයාලට තියෙන තීම් වලින් ඔයාලට ඕන නම් කොන්ෆ්ලික්ට් තෝරගන්න. ඔයා කොන්ෆ්ලික්ට් හතර කටපාඩම් කරගන්න. ඒවත් ඒ වගේම හරි ලස්සනයි. මොකද ලිටරචර් කරන ඕන කෙනෙකුට මේ පොයම් 20ම ලස්සනයි. ඒ 20ට බෙදලා තියෙන 20 පොයම් හතර ගානේ බෙදලා තියෙනවානේ. එතනින් ගියාම මේගොල්ලෝ පළවෙනි එක නේචර් කොන්ෆ්ලික්ට් ඔය විදිහට කොටස් පහකට අපි මේ පසරක් අතර 20යි බෙදලා තියෙනවානේ අපේ පොයම් ටික. එතකොට ඒ කොටස් පහට බෙදලා තියෙන ටික අපි ඒ කොටස් පහෙන් එකක් තෝරගන්න ඕනි එක්සෑම් එකට. මම මේ පහසුවෙන්ම ඔයගොල්ලන්ට තේරෙන්න සිංහලෙන් තමයි මම මේ කියන්නේ. තේරුණාද? එතකොට ෆස්ට් එකේදී අපි කියමුකෝ මේ අපි නේචර් මේ පැත්ත තෝරගත්තා කියලා. එහෙම වුණා නම් අපි නේචර් ටික මම මුලින් දාලා තියෙන ওই ටික ඔයා කරන්න බලන්න. ඊළඟට දැන් යනවා අපි මම දැන් හිතුවා ඔයගොල්ලන්ට කොන්ෆ්ලික්ට් ටික මේ දීගෙන යන්න කියලා. දැන් කොන්ෆ්ලික්ට් එකේ මම හරි ලස්සනයි මම පටන් ගන්නවා farewell to barn and stack and tree. ඒක ලියලා තියෙන්නේ ඒ හවුස්මන්නේ. එතකොට අපි බලමු farewell to barn and stack and tree එකේ මේක කොන්ෆ්ලික්ට් ගැටුම් පොයම් එකක්. මොකක්ද මේ පොයම් එක කියලා. එහෙනම් ඉතින් first of all අපි පොයම් එක කියවමුකෝ නේද? farewell to barn and stack and tree. farewell to barn and stack and tree. And farewell to servant shore, Terence, look your last at me for I come home no more. මෙන්න බලන්නකෝ සමුදීමක් farewell එකක් කියන්නේ සමුදීමන්නේ barn and stack and tree. farewell to servant shore, Terence, look මේ නිකන් උඩින් අපි පල්ලෙන් බලාගෙන යමු. මම අමාරු වචන ටික ඔයාලට දෙන්නම්. Terence මේ බලන්නලු අවසාන වරට මගේ දිහාවේ. for I come home no more. මොකද්ද මේ ඉංග්‍රීසියෙන් කියන මං ආයි නම් ගෙදර එන්නේ නැහැ. මොකක් හරි දෙයක් කියනවා බලමු එතනින් අරගෙන යන දේ. The sun burns on the half moon hill by now the blood is dried. දැන් ඉර බැහැගෙන යනවා. එතනින් ගියාම පස්සේ ලේ ටික මොකද වෙලා තියෙන්නේ? වේලිලා ගිහිල්ලා. The Morris among the hay lies still and my knife is in his side. ඒ කියන්නේ මොරිස් කියලා කෙනෙක් එයා among us hay පිටුරු ගොඩාක් එයා වැතිරිලා ඉන්නවා. මගේ පිහිය තියන්නේ ඔහු ගාව. අන්න අපිට ආවයි ගියා. මගේ පිහිය තියන්නේ ඔහු ගාව. එහෙනම් මේ කතා කරන්නේ කවුද කතානායකයා? මිනිමරුවා කිල. නේද? එතකොට කියනවා my mother thinks us long away. මගේ අම්මා හිතනවා ඇති this time the field were mown. මේ වෙලාවේ මේ කුඹුරු යායම වැළපෙනවා. She had two sons at rising day. ඉර උදා වෙනකොට පුතු දෙන්නම යාට හිටියා. Tonight she will be alone. රෑ වෙනකොට දෙන්නම නැති වෙලා ගියනවා. මෙන්න ඉංගියක් එකක් නේද? The දක්ෂකම්, the brilliant poet. ඒ Houseman is a brilliant poet. එයා කොහොමද මේ සමාජයට යම් කිසි දෙන්න හදන උදාහරණ දිහා හොඳට බලන්න. ඕන බලන්න. And here's a bloody hand shake. මේ බලන්නකො මට මගේ අත bloody ලේ තැවරිලා මගේ අතේ හැමතරම ලේ තැවරිය. And oh man, here's a goodbye. Well, sway no more on the site and rake. තව දුරටත් මට මහන්සි වෙලා වැඩ කරන්න මේ site කියලා කියන්නේ දෑකැත්තෙන් වැඩ කරන් රේක්ෙන් වැඩ කරන් තව දුරටත් මට නම් හම්බෙන්නේ my bloody hands and I මොකක්ින්දද මගේ ලේ තැවරිච්ච අතයි මමයි හින්දා. I wish you strength to bring you pride. මෙන්න තව ඉංගියක් දෙනවා පාඨකයාට. මොකද්ද? මම ප්‍රාර්ථනා කරන ඔයාට ආඩම්බරය ගේන්න කියලා pride එක නිකන් ගෞරවය අරන් එන්න කියලා. And love to keep you clean. ආදරයක් තියාගන්න පිරිසිදු එකක්. And I wish you luck come a lemon side and racing on the green. Lemon side. එහෙනම් ඒක සුබයක් වෙයි. හොඳ ආදරයකුත් එක්ක යනකොට ඔය සීසාන මගුල එනකොට ඒ සීසාන මගුල නැත්තම් අපි කියමුකෝ අර හාල් ගොයම් කපලා ගන්න මගුල මේ ගොයම් කපලා වී එහෙම අරගත්තට පස්සේ ඒගොල්ලෝ මේ ඔය ගොයම් කපන ප්‍රදේශවල ඒගොල්ලෝ එකතු වෙලා කරනවනේ සීසාමේ මංගල්‍ය කියලා එකක් කරනවනේ අන්න ඒ වගේ ලෙමන් සයිඩ් එක.
Long for me, the Rick will wait, and the long wait the fold. And the long will stand the empty plate, and dinner will be cooled. දැන් බලන්න Rick will wait. ඕ මං කියනවා ටික මේ පරක් වෙල long for me. දැන් ගොඩක් වෙලාවකින් and will wait fold I will stand in the empty plate. දැන් ඔන්න රෑ වෙනකොට මොකද වෙන්නේ? හිස් පිඟාන empty plate එක and dinner will be cooled. dinner එක රෑ කෑම මොනවා වෙයිද? cooled වෙලා යනවා. cooled වෙලා යනවා, හීතල වෙනවා. මොකද හේතුව තමයි දැන් අපි දෙන්නෙන් කෙනෙකුටවත් ගෙදර යන්න. දැන් අපිට සැකයක් එනවනේ මේකෙන් පොඩ්ඩක් බලන්නකෝ. මොකක්ද එන සැකය? දැන් මේ එක්කෝ මේ දෙන්නගෙන් කෙනෙක්ව මරලා දාලා නේද? හැබැයි මෙයා කියන ආකාරයට අම්මට දරුවෝ දෙන්නෙක් හිටියා. දැන් එක්කෙනෙක් නෑ. දැන් දෙන්නම නෑ. මෙතන දරුවෝ දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්. දැන් අපිට සැකයක් එනවා. මෙතන සහෝදරයෝ දෙන්නෙක්ගේ මේ ප්‍රශ්නයක් මොකක් හරි මෙතන වෙන්නේ. ඇයි එක අම්ම කෙනෙක් ගැනයි මේකේ කවිය කියන්නේ? හරිම පැහැදිලි. ක්‍රිස්ටල් ක්ලියර්. නේද? ක්‍රිස්ටල් ක්ලියර්. මට කියන්න පුළුවන් මේක හරිම පැහැදිලි විදිහට පාඨකින්ට කවිය දෙන්න උත්සාහ කරලා තියෙනවා. ළමයෝ මේක ඕගොල්ලොන්ට හොඳට මතක තියාගන්න. මේ ලිටරචර් කියලා කියන්නේ විභාගෙ ලියලා සමත් වෙන්න විතරක් නෙමෙයි ළමයෝ. ඔයාගේ ලයිෆ් එක කොහොමද කොන්ෆිඩන්ස් විදිහට ගොඩනගා ගන්න කියලා ලස්සනට උගන්වන, ලස්සනට පාර පෙන්වන, ලස්සන සිලබස් එකක්, ලස්සන පාඩම් ඒකකයක්. ඒ හින්දා හැම කෙනාම මේක බලන හැම කෙනාම තමන්ගේ පොඩි ළමයින්ට ලිටරචර් කරවන්න. ලිටරචර් කියලා කියන්නේ දැනුමෙන් පරිපූර්ණ එතනින් ගියාන් පස්සේ සමාජයට ඉතා ඉහළින් කැපී පෙනෙන මිනිස්සු බුදු කරන්න පුළුවන් පාඩමක් නැත්තම් අපි ඒකට කියනවා සබ්ජෙක්ට් එකක් කියලා. ඉතින් ඒකින්ද පොඩි අයව මේකට යොමු කරන්න පොඩි කාලේ ඉඳලම ඔයගොල්ලෝ කිසි දෙයකට බය වෙන්න එපා. ඕනම ලංකාවේ ඕනම තැනක කෙනෙක් ඉන්නවා නම් ලිටරචර් කරන්න ආසාවෙන් අඩු ගන්න ලකුණු 50ට වැඩියෙන් සිංහල වල ඉංග්‍රීසි වලට තියෙනවා නම් මම ඉංග්‍රීසිත් හදලා ලිටරචර් ටිකත් හදනවා. පොඩි කාලේ අයට හදා ගන්න මට පුළුවන්. ඒක හින්දා grade 8 9 වල ඉඳලා ලිටරචර් කරන්න ඕන ඉන්න අය එහෙම අය ඉන්නවා නම් හදාගන්න. ඒකක ඒව කරන්නේ බුද්ධිමත් දෙමව්පියන්ගේ දරුවෝ තමයි කොහොමත් ඒව කරන්නේ. මොකද බුද්ධිය තියෙන්න ඕනේ ඒව කරවන්න පැත්තට යවන්න. අනික් අය තින් නොකරවුවා කියලා එහෙම කියනවා නෙමෙයි. මං කියන්නේ ඒ පැත්තට දැනුම තියෙන අය තමයි පැත්තට යවන්නේ. යවන්න දැනුම නැති කෙනෙක් උනත් කමන්නේ. තමන්ගේ දරුව මොකද මම දන්නවා මගේ ළමයි මම බලෙන් දෙමව්පියන්ට කියලා අරගෙන අද ඒ දෙමව්පියෝ හරි සතුටු වෙනවා ළමයින්ට ඉංග්‍රීසිත් හොඳට දක්ෂ වෙනවා ලිටරචර් පැත්තත් දක්ෂ වෙනවා ළමයාගේ සමාජ දැනුම සහ ඒ පැත්තට අවශ්‍ය කරන දැනුමත් වැඩෙනවා. ඒ හින්දා ලිටරචර් කියලා කියන්නේ විෂයක්ම උදෙක් විෂයක් විතරක් නෙමෙයි දෙමව්පියනේ දරුවනේ. ඒකෙන් හින්දා මේ ලිටරචර් වලට කිසි කෙනෙක් බය කරන්නත් පුරුදු වෙන්න එපා. සමහර ගුරුවරු මේක බැරි නම් අයින් වෙන්න කිය බය කරනවා. බය කරන්නත් එපා. ළමයා කොහොම හරි මේක දුර්ලභ විෂයක්නේ. මේක කොහොම හරි ළමයා ආසාවෙ ඉන්නවා නම් එයාලට ඒ ආසාව වැඩි කරලා ගන්නවා මිසක් ළමයා බය කරවන්න හොඳ නැහැ. මං ගුරුවරුන්ගේ පැත්තට දොස් කියනව නෙමෙයි. සමහර ගුරුවරු ළමයි ඇවිල්ලා කියනවා අපෝ යාට මෙහෙමනම් කරන්න බෑ මෙහෙම කරන්න බෑ කියලා. ඉතින් බය කරනවා. එහෙම බය කරන්න නෙමෙයි. අනේ පුළුවන් නම් අර ඉතින් එහෙම කියයි කැප වෙන්න බෑ අපිට ඒගොල්ලෝ වෙනුවෙන් කියලා. එහෙමනම් ඉතින් ගොඩක් දුරට එහෙම බෑ තමයි. නමුත් ඉතින් අර කොහොම හරි තමන්ලා ඒ දරුවා වැදලා ගන්න ශක්තියක් දෙන්න පුළුවන් නම් මොනවාද අනේ මේක කරන්න හරිම ලේසියින් ළමයට විභාගෙට යන්න නම් උගන්නන්න හරිම ලේසි. විභාග පාස් කරගන්න ලේසිනේ. ඉතින් අර ටික කරගෙන යනකොට අර ළමයා විභාගෙ ෆේල් වෙලා ඉන්න ළමයා විභාගෙට යන්න උවමනා කරන විභාගෙට මෙන්න මේවමයි එන්නේ කියලා එල්ල කළා යවන්න පුළුවන් විෂයක් නෙමෙයි ලිටරචර් කියන්නේ. ඉතින් ඒකින්ද කිසි කෙනෙක් බය වෙන්න එපා. මේක හරිම ලේසි. අපි එහෙනම් බලමු මේකේ තියෙන අමාරු වචන ටික ඔක්කොටම ඉස්සෙල්ලා පුතේ. මොනවද තියෙන අමාරු වචන ටික අපි ඒක ඉස්සරහට අරගෙන යමු. farewell කියලා කියන්නේ මොනවද? මේ goodbye නැත්නම් leaving place යම් තැනකින් ඉවත් වීම. ඊළඟ act of departing වෙනවා කියන්නේ සමු ගැනීමක්. ඔන්න ඔය වගේ වට තමයි farewell කියන්නේ. තව ඊළඟට ඒකෙම තියෙන barn කියලා. barn කියන්නේ a large farm building used to the storing from products. ඒ කියන්නේ farm building එකක් ඒකේ ගබඩා කරලා තියෙනවා
මේ ගබඩා කරන්න යූස් කරනවා ඔය මේ කපන අස්වැන්න. ඒකට අපි සිංහලෙන් කියන අටුවක් ඉස්සර කියන්නේ අටුව කියලා. ස්ටැක් එක කියන්නේ පයිල් නැත්නම් හීප් ගොඩ පිදුරු ගොඩ. servant shore කියන්නේ the shore of the rivers. servant in between servant shore කියලා කියන්නේ ගංගා වෙරළවල්. moon කියන්නේ ළමයෝ කපනවා, moon කරනවා කියන්නේ කපනවා, අසුන් නෙලනවා. rising day කියන්නේ morning උදා වෙන දවසේ උදෑසන. ඊළඟට bloody hand කියන්නේ ලේ තැවරිච්ච යතු. that means hand stained with a bloody hand, killing a man, someone who has killed a man, that the person who has the still of stain of blood. That's why we can say that is bloody hand. Bloody hand, that means they have the bloody in the hand. They have bloody in the hand, blood. Yes, shake means move. Shaking hand, අතට දෙනවා, හොලවනවා කියන්නේ අපි. Sweat means work hard. Sweat means දාඩිය දහනවනේ. Sweat. ඒකට මහන්සි වෙලා වැඩ කරනවා. මහන්සි වී වැඩ කරනවා. Work hard. Scythe means implement used for the moving harvest. යම් කිසි දෙයක් සපුරාලන්න ගන්න implement එකක්, උපකරණයක්, tool එකක්. දෑකැත්ත. Scythe means දෑකැත්ත. Rake a long handle implemented to gather harvest එකක් දිග handle එකක් දාලා harvest එක කියන්නේ නෙලාගත් අස්වැන්න එකතු කරගන්න ගන්න එක රේක් එක නා හැමෝම දන්නවා මට හිතන විදියට රික් එකක් රික් කියන්නේ stock of hay නැත්නම් corn earners row කපන ලද අස්වනු ගොඩක් ඊළඟට fold කියන්නේ fold means the fenced enclosure for livestock, especially sheep, flock of sheep. ඒ කියන්නේ සත්තු ගාලකට අපි කියනවා fold එකක් කියලා. fold. ඔන්න ඔය ආකාරයට ඉතින් එහාට මම හිතන්නේ අමාරු වචන ගොඩක් තියෙනවා කියලා. ඕව තමයි තියෙන අමාරු වචන. එහෙනම් ඊළඟ next වීඩියෝ එකේදී small වීඩියෝ දෙන්නම් මම ඔයගලන්ට නැත්නම් ඔයගලන්ටත් එපා වෙන හින්දා next වීඩියෝ එකේදී මම ඇනලයිස් කරලා දෙන්නම් ඔයාලට මොන තරම් මේක හරි ලස්සනයි මේක කොහොමද කියා දෙන්න කියලා මම ඉක්මනටම දාන්නම් මේ ටික. එහෙනම් මාත් එක්ක රැඳී ඉන්න මගේ මේ channel එකට ඔයාලා අලුත් කෙනෙක් නම් ඇවිල්ලා subscribe එකක් දාලා මාත් එක්ක ඉන්න. තව මේකේ තියෙන shorts ගිහිල්ලා බලන්න ඔයාලට අවශ්‍ය කරන short playlist එකට යන්න. playlist එකේ තියෙන විවිධ දේවල් ඔයගොල්ලන්ගේ ජීවිතයට වටින්න මේකද මගේ channel එකේ ඉන්න මම හැමදේකම මගේ life දේවල් ඒවා හිටන් දාලා තියෙනවා. ඔයගොල්ලෝ ගිහින් බලන්න. ඉතින් දරුවනේ ඉන්න මාත් එක්ක යමු ගමන. මොන හරි වලට තියෙනවනේ යම් කිසි have any problem you call and ask or put the WhatsApp message for that. මට WhatsApp message දෙකක් එවන්න. එතකොට මම දෙන්නයි somehow or other I give the reply as soon as possible. Okay? Okay, bye dear.